හයි අප්‍රේල් මාසේ අවුරුදු වෙකේෂන් එක ඉවර වෙලා අලුත් සෙමස්ටර් එකට ආපහු කැම්පස් එකට යන්න තමයි මම මේ හදන්නේ. මට මේ vlog එක ගේන්න චුට්ටක් පරක්කුනේ වීඩියෝ ටික මිස් වෙලා තිබුණා. මාසයක් විතර ගෙදර ඉඳලා ආයෙත් පොඩිමට යනවා කියන්නේ ඉතින් පොඩ්ඩක් අමාරු වැඩක්. මේ වෙලාවේ අවුරුද්දට නෑදෑයොත් අපේ ගෙදර ඇවිත් ඉන්නේ. ඒ නිසා මට බෝඩිමට යන්න හිතා දාගන්න නම් ගොඩාක් අමාරුයි. මෙන්න මේව තමයි අද මගේ දවල් කැම්ප් එක. මේක මාරම රසයි. මම යන්න කම්මැලි කර කර හිටපු නිසා මේ තුන්දෙනාම ලෑස්තිලා මම මගට ගිහින් මේ තියන්නේ අපේ ගම. ඉතින් ඒගොල්ලොත් එක්ක ඇඹිලි පිටියට වෙනකන් ඇවිල්ලා ඉතුරු ටික මම බස් එකේ යනවා. දැන් වෙලාව දවල් 2ට විතර ඇති. ඔන්න ඉතින් මම දෙවුන්දරට ආවා. මේ බෑග් එකේ තියෙන මං යාළුවන්ට අරගෙන ආපු කෑවිලි ටිකයි බත් එකයි. මේ බෑග් එක මං ආසාවට එහෙට මෙහෙට අරන් ගියාට ටේටියා නම් හරි කරදරයක්. ඉතින් ඔන්න මම බෝඩිමටත් ආවා. දැන් නම් හොඳටම හවස් වෙලා තියෙන්නේ. වැකේෂන් එකට ගෙවල් වල ගිහපු යාළුවෝ හැමෝම බෝඩිමට ඇවි. කට්ටියම ගෙදර ඉඳලා අරගෙන ආපු කෑම ටික අපි කට්ටියත් එක්කම එකතු වෙලා කෑවා. රත්නපුර බතුල්ල කුරුණෑගල ගාල්ල ඔය හැම පැත්තකින්ම කෑම තියෙනවා. Day 2 අලුත් සෙමස්ටර් එකේ පළවෙනිම දවසේ ලෙක්චර්ස් යන්න තමයි මම මේ හදන්නේ. අද ප්‍රැක්ටිකල් එකක් තමයි තියෙන්නේ උදේ. ඉතින් ඔන්න මම ගොඩ දවසකින් කැම්පස් එකට ආවා. අද ඉස්සෙල්ලම දවසේ ඉඳන් පරක්කු වෙන්නේ නැතුව ආවා. දැන් වෙලාව 7:45 වගේ ඇති. 8ට තමයි ප්‍රැක්ටිකල් එක පටන් ගන්න. ප්‍රැක්ටිකල් එක උදේ 8:12 පැය 4ක් තිබුණා. ඒක ඉවර වෙලා අපිට ආයෙත් 4ට ලෙක්චර් එකක් තියෙනවා. ඒ වෙනකන් කරන්න දෙයක් නැති නිසා අපි කට්ටියම ලයිබ්‍රරි එකට ආවා. කට්ටියම කිව්වා ඉතින් මයි තව යාළුවෝ දෙන්නෙක්. අපි දවල්ට යාළුවෙක් ගෙදර ඉඳන් ගෙනාව බත් එකක් කෑවේ. ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ලයිබ්‍රරි එකේ පැය 2ක් වගේ ඉඳලා අපි ආර්ට් කැන්ටීන් එකට ගියා. කැරමල් පුඩින් එකක් කන්න කියලා හිතාගෙන. අපේ කැම්පස් එක ලස්සනයි ඉතින්. කැරමල් පුඩින් තිබ්බේ නැහැ. අපි කැන්ටීන් එකෙත් ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ ආව ලෙක්චර් හෝල් එකට. රස්ටි හින්දා හොඳට බලලා ජනේලට ළඟින්ම ඉඳගත්තා. කැන්ටීන් එකේ රැට කෑම එකකුත් අරගෙන මම දැන් මේ බෝඩිමට යන්න තමයි හදන්නේ. හැබැයි මගට යනකොට යාළුවෝ දෙන්නෙක් කතා වෙවි හිටියා බීච් යන්න. මාත් ඒ දෙන්න ගෑන්ගේ එහිලිලා බීච් ආවා. දැන් වෙලාව 5:00ට වගේ ඇති. අපි තුන්දෙනාම එකම බෝඩිමේ ඉන්න සවුලක් නෑ රෑ වුණාට. ඉස්සර ගෙදර ඉන්නකොට ට්‍රිප් එකක් ආවොත් විතරක් නේ මොහොත දකින්නේ. ඒකත් ඉතින් අවුරුද්දකට සැරයක් ටිකක් වගේ. දැන් ඉතින් හැමදාම මොහොත දිහා බල බල කැම්පස් එකට යනවා එනවා. බලන්නකෝ අවසර මෙතන ලස්සන. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ මේ මොකක්ද කියලා. එහෙම ටික වෙලාවක් ඉඳලා අපි 7 විතර වෙද්දි බෝඩිමට ගියා. බෝඩිමට ඇවිල්ලා තේ එකකුත් හදාගෙන යාළුවන්ගේ කැවිලි දාගෙන ඇති වෙනකම් පැණි රස කෑවා. මේ අලුව එක නම් මාරම රසයි. මම මෙච්චර කල් කාලා තියෙන රසම අලුව එක. Day 3 අදත් හිතලම චුට්ටක් වේලස්නින් ආවා. වේලස්නින් ආවම ඉතින් මෙහෙම තමයි වැඩ වෙලා වඩලා මේ ලෙක්චර් එක පැය 3ක් තියෙනවා. පැය 3ක් ඉන්නත් ඕන නිසා අපි ජනේලක් ළඟින් ඉඳගත්තා. මේ දවස්වල රස්ටිනේ. ඒක ඉවර වෙලා යාළුවා එම්මයිව රයිස් කන්න. ඊට පස්සේ මම තනියම ආව මාතරට. බඩු වගේක් ගන්න තමයි ආවේ. හැබැයි ඉස්සෙල්ලම මට බින්චුන් එකට යන්න තමයි ඕනේ. මං කලින් දවසක ගිහින් අයිස්ක්‍රීම් සන්ඩේ එකක් කෑවා. ඒක මාරම රසයි. ඒක නිසා මට ආයෙත් එකක් කන්න හිතුණා. මේක නම් ඕරියෝ සන්ඩේ වගේ මතක. මට හරියට මතක නෑ. හැබැයි මාරම රසයි කලින් එක වගේ.
මම මේකෙන් අයිස්ක්‍රීම් සන්ඩේ විතරයි කාලා තියෙන්නේ. තව මොනවද රස කියලා ඔයාලා කියන්න බලන්න. මම ආයෙත් තව මේවා try කරලා බලන්න. මං හිතුවත් නැති විදිහට කලරින් බුක් එකක් ගන්න. ඒක මං හිතන්නේ ගොඩක් ලාභයි. රුපියල් 290යි වුණේ පොත. පාට පැන්සල් පෙට්ටිය රුපියල් 80යි. මං ඔක්කොම කරගෙන එළියට එද්දි රැවිලා. මේ තියෙන්නේ මං ගත්තු ඒවයින් ටිකක්. ඇඳුම් වගේකුත් ගත්තා. ඒ ටික නම් මෙතන නෑ. මේ චූටි ළමයිගේ පොත් සෙට් එකක් අරගෙන තියෙන්නේ නම් වැඩි ආධාරයක් දෙන්න. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන්